සුබ දවසක්. ඉතින් අද මම අරගෙන ආවේ මේ LED strip එකේ repairing video එකක්. එහෙනම් අපි බලමු වීඩියෝ එකෙන් මොකක්ද ඒක කියලා. ඒක තමයි දැන් ඔයාලට පේනවා ඇති මේ ස්ට්‍රිප් එකේ පවර් එක දුන්නාන් පස්සේ මෙතනින් එහාට LEDs කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. මේ මෙතන LED එකෙන් එහා මේ උඩ කිසිම LED එකක් මෙතනදී වැඩ කරන්නේ නැහැ. මේක නිකම්ම තමයි මෙහෙම වෙන්නේ. ඔයාලට පේනවා ඇති මම ලං කරලා පෙන්නන්න. මෙතනින් එහාට තියෙන කිසිම LED එකක් මෙතනදී වැඩ කරන්නේ නැහැ. ඒත් මම මේක ඔයාලට මේක මෙහෙම තද කරලා පෙන්නනම් මේ අන්තිමට තියෙන LED එක මේ විදිහට තද කරාම මේක වැඩ කරනවා. දැන් ඔයාලට මම පෙන්නන්න. ඔව් ඔයාලා පේන ඇති තද කරපු ගමන් මේ ඔක්කොම LEDs ටික වැඩ කරන්න ගත්තා. ඉතින් මම ආයෙ මේක අතහැරලා පෙන්නන්න ඔයාලට. අතහැරිය ගමන් ඊටු LEDs ටික ඕෆ් වුණා. අපේ අර කලින් වගේ එක තැනකට විතරයි LEDs පත්තු වෙන්නේ. අල්ලන් හිටියම ආපහු වැඩ කරනවා. ඉතින් මේක ලූස් කනෙක්ෂන් එකක්. ඔයාලා පේන ඇති ඇල්ලුවම වැඩ කරන්නේ අතහැරියම වැඩ කරන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා ලූස් කනෙක්ෂන් එක. එහෙනම් අපි මේක ගලවගෙන බලමු මොකද්ද මේ වැඩේ කියලා. ඉතින් මම මේ විදිහට LED strip එක මෙහෙම හිමින් ගලව ගන්නවා. ඔය ග්ලූ ගන්න එහෙම දාලා තියෙන්නේ මේකේ අලවලා තියෙන්නේ අර ඩබල් ටේප් එක එච්චර පවර් නැති හින්දා. මෙතන මම LED strip එක ගලව ගන්නවා. හරි ඊට පස්සේ මේකේ මදර් බෝඩ් එකෙන් පවර් සොකට් එක මම මේ විදිහට ගලව ගන්නවා. මගේ මදර් බෝඩ් එකෙන් තමයි මේකට පවර් සොකට් එක එන්නේ SATA වල. හරි ඊළඟට මේකේ DVD drive එකට සෙට් වෙලා තියෙන සොකට් එක ගලවනවා. ඊළඟට මගේ hard disk එකේ සොකට් එක ගලවනවා. මොකද ඔය එකම ලයින් එකෙන් තමයි මේ DVD එක සහ hard disk එකෙන් දෙකම මගේ PC එකේ වැඩ කරන්නේ. හරි මම ඉතින් LED strip එක අරගෙන ආවා රිපෙයාර් කරන්න. ඉතින් මම පේන්නේ මේක හිටපු ගමනුත් වැඩ කරනවා. හිටපු ගමන් පේනවනේ හිටපු ගමන් වැඩ කරන්නේ නැතුව යනවා. මම පේනවා දැන් එක පැත්තක් සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැහැ පැහැදිලිවම. මම ආයෙ මේක මෙහෙම ඔයාලට මේක අල්ලලා පෙන්නන්න. එතන අන්තිමට තියෙන LED එක ගාව අල්ලපු ගමන් මේ ඉතුරු LEDs ටික වැඩ කරනවා. මෙන්න මෙතන LED එක මෙතනින් සිග්නල් එක යන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔය අන්තිමට තියෙන LED එකෙන් ඉතුරු LED එකට සිග්නල් යන්නේ නැහැ. ඒ data path එක පොඩි loose connection එකක් තියෙනවා. මෙතන ගෑවෙන්නේ නැහැ. ඒක සමහරවිට LED එක ඇතුළේම වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය. ඉතින් මේ වගේ වට ඔයගොල්ලෝ මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා ස්ට්‍රිප් ඉතුරු වෙනවා මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් ඔයගොල්ලෝ කපා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒකේ කට් එකක් දාන්න තියෙන තැන් තියෙනවා. මේ තැන් එකෙන් තැන් දෙකෙන් කපලා මේ විදිහට එක ලයිට් එකක් එක ලයිට් චිප් එකක් වෙනම අරගන්න පුළුවන්. ඉතින් මේකට රීප්ලේස් කරාට පස්සේ ඔයාලට ආපහු ස්ට්‍රිප් එක කලින් තිබ්බා වගේම වැඩ කරව ගන්න පුළුවන්. මේ වැඩ කරන්නේ නැති ලූස් කනෙක්ෂන් තියෙන ස්ට්‍රිප් එක. හරි. ඔක දැන් ඔයාලට පේන්නේ මේක හිටපු ගමන් වැඩ කරන මෙතනත් මම පාසලා තියෙන්නේ. කලින් ඉස්සරහ LED එකෙන් ඒ වගේ ප්‍රශ්නයක් වෙලා මම ඒක ප්ලාස්ටර්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට මේක පාස්සන විදියත් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට කැමරාව තියාගත්තා. එතනින් එහාට පැහැදිලිවම පේනවා ඇති ඔයගලන්ට ස්ට්‍රිප් එක එන්නේ නැහැ. සමහරවිට දිලිසෙනවත් ඇති. ඔව්. පොඩක් කැමරාව හදා ගන්න. හරි. මම දැන් පේන්නේ ඇති. හරි. ඉතින් එන්න මේ ස්ට්‍රිප් එක අපි ගලවලා ස්ට්‍රිප් එකේ ලයිට් චිප් එක මෙතනදී ගලවලා අයින් කරන්න ඕන. මම මේ විදිහට සෝල්ඩරින් අයින් එකෙන් මේක අර මම කලින් පාස් එකගත්ත තැනින් ගලවනවා. මේ මම මෙන්න මේ විදිහට පවර් එක ඩිස්කනෙක්ට් කරගත්තා. හරි.
ඉතින් මේ පාස්සල තියෙන පින්ස් තුනෙන් රත් කරාට පස්සේ මේ ගැලවිලා එනවා ඔයගොල්ලන්ට පේනවාදී. ඊට පස්සේ අපි අර අතන උඩින් මේ ලයිට් චිප් එක කපලා ඉවත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට වෙන වෙන තැන් වලින් කපන්න යන්න එපා. ඒ කියලා තියෙන තැනින් විතරක් කපලා අයින් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ස්ට්‍රිප් එක වැඩ කරන්න නැතිවීමේ අවදානමක් තියෙනවා. මේ විදිහට කතුරකින් මේක කපා ගන්නවා. හරි. මේ තියෙන්නේ LED ස්ට්‍රිප් එකේ තිබිච්ච LED chip එක පේනදී. හරි. කොහොමද පේනදී? මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පොඩි loose connection එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මම රිප්ලේස් කරන්න යන අලුත් එක. මේ තියෙන තිබිච්ච LED chip එක. ඉතින් පේනදී. ඉතින් අපි මෙන්න මේ LED chip එක රිප්ලේස් කරලා බලමු. කොයි වගේද මේ LED ස්ට්‍රිප් එක වැඩ කරන්නේ කියලා. හරි. මේ විදිහට ලං කරගමු අනිත් කෑල්ල. හරි. හරි. එතන 5 volt D out ground කියලා පින් එකක් තියෙනවා උඩ ස්ට්‍රිප් එකේ. ඉතින් ඒ පින්ස් තුනට මේ විදිහට මම ඊයන් තියා ගන්නවා. හරි මම ඉතින් එතනට ඊයන් තියාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ LED chip එකේ pins 6ක් තියෙනවා වල පේනවා. ඉතින් උඩ 3යි යට 3යි. ඒ තුනට මේ විදිහට ඊයන් තියාගෙන යන්න. හරි. හරි ඉතින් ඒකටත් අපි ඊයන් තියාගත්ත මේ විදිහට. දැන් තියෙන අපිට මේ ස්ට්‍රිප් දෙක මැද්දට මෙන්න මේ LED එක පාස් කරන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ground සහ D out සහ D in කියන පින් එක තමයි එකට තියෙන්න ඕන. මේ විදිහට මුලින්ම ground පින් එක පාස් කරනවා. මෙතන D data pin එක පාස් කරගත්තා. ඒ වගේම 5 volt pin එක විදිහට පාස් කරගත්තා. හරි. ඊළඟට අපිට තියෙන මේක මෙන්න මේ යට තියෙන ස්ට්‍රිප් එකට පාස් කරන්න. ඉතින් මෙන්න එක pin එක පාස් කරගත්තන් පස්සේ වලට හරි ලේසි අනිත් පිච් දෙක පාස් කරන්න. ආනද හරි. ඒකෙන් මම මෙතන 5 volts pin එකක් පාස් කරගෙන data pin එකක් පාස් කරනවා. හරි. ඉතින් අපි data pin එක ඔක්කොම පාස් කරගෙන ඉවරයි. ඉතින් මේ තියෙන අපි රීප්ලේස් කරපු LED එක. ඉතින් මෙයාගේ අලුත් LED එකක් මම රීප්ලේස් කරලා ඔයාලට පෙන්නනවා. ඉතින් මෙහෙමත් ඔයාලට පුළුවන් වෙනවා වැඩ කරගන්න. ඉතින් ඔයාලට පේන නැති මේක මම ආයි පව දුන්නාන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක වැඩ කරනවා. ඉතින් හෙල්ලුවට මොකුත් වෙන්නේ නැහැ. ලූස් කනෙක්ෂන් එකක් ඇත්තෙම නැහැ. ඉතින් මේ තියෙන අපේ LED strip එක. ඉතින් අලුත් strip එකක් දැම්මේ නැහැ අපි. ඒ strip එක තමයි රිපෙයාර් කරලා දෙන්නවා පේනදී. අර RGB fan එකටත් යනවා ඒක. මුළු strip එකම අලුතෙන් ගත්තා වගේ තියෙනවා ආයි. ඉතින් මම ආයි PC එකට high කරගත්තා. ඉතින් high කරන වීඩියෝ එක ගෙනාවේ නෑ ඔයගොල්ලන්ට. මොකද වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙන නිසා.
ඉමල් පේන ඇති ලස්සනට මේක වැඩ කරනවා. ඉතින් මේ වගේ ස්ට්‍රිප් එක වැඩ කරන්න ඇතමාද කරන්න තියෙන්නේ එකම දෙයයි අර වගේ චිප් එකක් මේකට දාන විතරයි. ඉතින් අපි මෙතනදී චිප් එක රීප්ලේස් කරලා තමයි මේ මුළු ස්ට්‍රිප් එකම ආයෙත් වැඩ කරන තත්ත්වයට ගෙනාවේ. ඉතින් දැන් කිසිම ලූස් කනෙක්ෂන් එකකුත් නැහැ. ලස්සනට PC එකේ ලයිට්ස් පත්තු වෙනවා. ඉතින් හරි. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගත්ත කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවෙක්ට ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න කරන්න එපා.